දැන් අපි කියවන්න යන්නේ early readers ලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද අප්‍රේල් මස 14 වන අඟහරුවාදා මාතෘකාව තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය ප්‍රකාශ කරන්න. බයිබල් පාඨය ශුද්ධ යහන් 10:10. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක් කිය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. යේසුස් වහන්සේ පොළොවේ සිටියදී උන්වහන්සේ සෑම තැනකම ගොස් යහපත කරමින් සහ මිනිසුන් සුව කරමින් සිටියේය. ක්‍රියා 10:38 වෙනි පදය කියවලා ඔයාලට ඒක දැනගන්න පුළුවන්. දිනක් උන්වහන්සේ අවුරුදු 18ක් තිස්සේ කුදු වී සිටි කාන්තාවක් සුව කළේය. එක ස්පර්ශයකින් ඇය නැවත කෙලින් සිටගත්තාය. කතරම් පුදුම හාස්කමක්ද? බයිබලයේ පවසන්නේ යේසුස් වහන්සේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමට පැමිණි බවයි. 1 යහන් 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයක තියෙනවා. එම ක්‍රියාවලට රෝගය, පාපය, බිය, වේදනාව සහ මරණය ඇතුළත් වේ. උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම කරුණ කොටගෙන යේසුස් වහන්සේ ඒ සියල්ලම සම්පූර්ණයෙන්ම පරාජය කළේය. එයින් අදහස් වන්නේ දැන් ඔබට සෑම දිනකම ජයග්‍රහණය තිබෙන බවයි. හලෙලූයා! එම නිසා බිය, රෝග හෝ කනස්සල්ල වැනි දෙයක් ඔබට අභියෝගයක් වී නම් ඒ පිළි නොගන්න. නිර්භීතව කතා කර යේසුස් වහන්සේ මට ජීවනය, නිරෝගීකම, සමාදානය සහ ජයග්‍රහණය ලබා දී තිබෙනවා යයි පවසන්න. ක්‍රිස්තුස් වහන්සේ දැනටපත් ඔබ වෙනුවෙන් දිනා ඇති ජයග්‍රහණය ඔබ ප්‍රකාශ කරන්නේ එලෙසයි. දැන් ඔයාලට පුළුවන් 1 යහන් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ඉඳන් 13 වෙනි පදයට එනකන් කියවලා අදිගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි දැන් ඇදහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මා තුල දෙවියන් වහන්සේගේ ජීවනය තිබේ. මගේ ජීවිතය සෑම දිනකම නිරෝගීකමෙන්, ශක්තියෙන්, ප්‍රීතියෙන් සහ ජයග්‍රහණයෙන් පිරී ඇත. හලෙලූයා!